Hello everyone. ඔයගොල්ලන්ට මතකද විස්කි එකක් මේක ස්මාර්ට් කියලා. රතු පාට වැක්ස් එකක් එක ලිඩ් එකේන. ඔන්න අපි කස්ටමයිස් කරා කොක්ටේල් එකක්. හෝම්මේඩ් නිග්‍රෝනි. සරලවම ඒජ් කරලා බැච් සිස්ටම් එකකට හදලා නමුත් මේකේ කස්ටමයිසේෂන් එක අපේ ගෙස්ලට අලුත්මත් එකක්. අපි මේ වැක්ස් එක හදන්නේ හෝම්මේඩ්. බාර්ටෙන්ඩර්ස්ලට ගොඩක් වටින අදහසක් වෙයි. නිග්‍රෝනි කියන්නේ මගේ ෆේවරිට්ම කොක්ටේල් එක. ජින් බේස් කොක්ටේල් එකක්. බිටර් ඇන්ඩ් වර්මවුත් එකතු වෙලා එන. අපි මෙතෙන්දී අපේ හෝම්මේඩ් නිග්‍රෝනි එක හදලා අපි බොටල් කරලා තියෙනවා. බොටල් කරලා ඉවරලා අපි ස්පෙෂලි යූස් කරන්නේ මේ වැක්ස් එක. ඉතින් මේ වැක්ස් එක කොහොමද හදාගන්නේ, ඊට පස්සේ මේක උණු කරන ක්‍රමය, ඊට පස්සේ මේ බොටල්ස්, ඊට පස්සේ ස්ටිකල් කස්ටමයිස් කරන එක, මේක අලුත් දේවල්, මේක සාමාන්‍යයෙන් ලංකාවේ බාර්ටෙන්ඩර්ස්ලට ගොඩක් වටිනා උදාහරණයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මේකෙන් අරගන්න. මගේ අවශ්‍යතාවය ඔයගොල්ලන්ට මේක ෂෙයා කරන එක. මොකද මේ අලුත් අයිඩියාස් ඔයගොල්ලෝ දකින්න ඕන. ඉතින් මෙතෙන්දි විශේෂයෙන්ම මට දැනුවත් කරන්න ඕන අපේ ශේෂ්ත්‍රයට එන්න අලුත් ළමයි, බාර්ටෙන්ඩර් කෙනෙක්, සොමිලිය කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්න අලුත් ළමයි. මේ වගේ එක්ස්පීරියන්ස්, මේ වගේ දේවල් ඔයගොල්ලෝ ඇස් වලින් දකින්න ඕන. ඉතින් එහෙම දෙයක් දකින්න ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට එන්න ඕන. හොටෙල් එකක ගොඩ කාලයක් ඉන්න රැඳිලා ඉන්න බලාපොරොත්තු වෙන්න එපා. අවුරුදු 2ක් වගේ කාලයක් ඇතුළත ඔයගොල්ලෝ එක්ස්පීරියන්ස් එක ගන්න. ඔයගොල්ලෝගේ වයස ගත වෙලා ඉවර වෙන්න කලින් අනිවාර්යයෙන්ම හොටෙල් එකට එක්ස්පීරියන්ස් එකක් අරගන්න කියලාත් මම ඔයගොල්ලෝව දැනුවත් කරන්න කැමතියි. එහෙනම් thank you for watching. අපි හම්බෙමු අපේ ඊළඟ වීඩියෝ එකත් එක්ක.